අද අපි කතා කරන්න යන්නේ වෙනස් විදිය තවත් මාතෘකාවක් ගැන. ඒ තමයි සාගරයේ අපි තවමත් නොදන්නා රහස්. අපි ජීවත් වෙන පෘථිවියේ විශාලතම කොටස අපි තවමත් සම්පූර්ණයෙන්ම දන්නේ නැහැ නේද? අභ්‍යවකාශයේ දුරස්ත ග්‍රහලෝක ගැන අපි සොයනවා. නමුත් අපේ පාදයේ යට තිබෙන ගැඹුරු සාගරයේ තවමත් සැඟවුණු ලෝකයක් තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා. සාගරයේ අඳුරු ගැඹුර තුල අප කිසිදා නොදුටු ජීවීන්, අපි නොදන්නා ශබ්ද, අපට තේරුම් ගන්න බැරි රහස් තවමත් සැඟවී තියෙනවා. අඳුරු සාගර ලෝකය සාගරයේ ගැඹුරු ස්ථානවලට සූර්යාලෝකයේ පවා ළඟා වෙන්නේ නැහැ. එහි උෂ්ණත්වය අඩුයි, පීඩනය අතිශයින් වැඩි. ඒත් එවැනි තැනක ජීවය පවතිනවා. විශාල දත් ඇති අමුතු මසුන්, ආලෝකයෙන් නිපදවන ජීවීන්, මිනිසා කිසිදා දැක නැති ආකාරයේ සත්වයන්. සමහර විද්‍යාඥයන් පවසන්නේ සාගරයේ තවත් මිලියන ගණනක් ජීවී විශේෂ අපි සොයාගෙන නැති බව. සාගරයේ තවත් පුදුම දෙයක් තියෙනවා. ඒ තමයි අපට තේරුම් ගන්න බැරි ශබ්ද. සාගර පතුලෙන් වාර්තා වූ අමුතු ශබ්ද කිහිපයක් ලෝකේ පුරා අවධානයට ලක් වුණා. ඒවා සමහරට විශාල සත්වයන්ගේ ශබ්ද විය හැකියි. නමුත් සමහර ශබ්ද අදටත් සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා නැහැ. ඒ ශබ්ද පිටුපස තවමත් නොදන්නා දෙයක් තිබේද? සාගරයේ සැඟවුණු නගර වසර දහස් ගණනකට පෙර මිනිස් ශිෂ්ටාචාර තිබූ බව අපි දන්නවා. නමුත් සාගරයට අමතක වූ ස්ථාන තිබිය හැකිද? මුහුදු මට්ටම වෙනස් වීම නිසා පැරණි භූමි ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. ඒ නිසා සමහරව විශ්වාස කරනවා සාගර පතුලේ තවමත් සොයා නොගත් ඉතිහාසයේ කොටස් සැඟවිලා තියෙනවා කියලා. සාගරය අපිට එක දෙයක් උගන්වනවා. ඒ තමයි පෘථිවියේ ජීවය අපි හිතනවාට වඩා විශාලයි කියන එක. අඳුරේ ජීවත් වන සතුන්, Tamanගේම ආලෝකයේ නිපදවන ජීවීන්, අසාමාන්‍ය හැඩයන් නැති සත්වයන්, මේවා දැකීමෙන් අපට හිතෙන්නේ අපි මේ ලෝකය ගැන ඇත්තටම කොච්චර දන්නවද කියන එක නේද? සමහර විට අපි සොයන අපිරාස අභ්‍යවකාශයේ පමණක් නොව අපේ පෘථිවියේම නිල් සාගරයේ ගැඹුර තුලත් රහස් සැඟවිලා තියෙනවා. අද අපි දන්නා සාගරය හෙට සොයා ගන්නා ලෝකෙට වඩා කුඩා විය හැකි. මොකද සාගරය කියන්නේ ජලය පමණක් නෙවෙයි. ඒ තවමත් ලෝකයට විවෘත නොවූ පෘථිවියේ අවසාන පොතයි. අප ඉදිරිපත් කරන මේ වගේ වෙනස් කරුණු වටිනවා කියලා හිතනවා නම් තවත් අයට දැනගන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට්ස් එකකින් අපිට දක්වන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අදට සමුගන්නම්. සුබ දවසක්.